කඩිති වැව්තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරිපෙවූ සිලයින් උඩුමාලේ සවමින්ද ඔමින්ද අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ යන්න වරන ඔව් සාමා අමර විකුණති බස් පුලේ කජු කුමාරෝද පිටුදන් දෙති එයින් මතු උගතමානා ශිල්පය පිල් කඩනො පැතු වේවැල වටා ඉකිබින දඬුවමක් පැතු රන්මසු පට පිලි අබරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා එන ඔක එහෙන්ද කියවන්න ඔක යන දෙවිඳුන් නමදිනු සියත්පත් විහිදුවා විකසිත සුවඳදී පරව යන සියත්පත් පණ ගන්නට වෙහෙස වී සිත් සවිය වපුරා සිනාමල් පිදුනි උතුම් පුර සඳක් වී අහස් ගැඹ වැජුණි බුදුගුණ සිත් නිවන්නට පොතින්ගෙන සනසාපු ජීවිතේ ජය ගන්න හරි මඟ පෙන්නාපු ළඟ නොවේ දුර බලපන් පුතේ යයි හඬ නගපු තරවටුව නෑ දුටුවේ සිනාවෙන් සරසාපු විසල් මග දෙනෙත් හැර යන්න මග පෙන්නවා ජීවිතේ ජය අරන් ඉන්න හැටි පෙන්නවා තරුවක්ව වැජවෙන්න සඳ කිරණ විහිදුවා නුඹබවිය ගුරුතරුව විජිතේම සරසුවා නම දින්නෙම පායුග කරුණාරත්න ගුරු දෙවිඳුනි 1999 2002 විජිතේ මිතුරු පස්සේ ආපු ළමයි දෙන්න ඇන්ඩර් සර්ට වදින්න එන්න ඉස්සරහට මේ පරක් වෙලා තව දෙන්නෙක් ඉන්නවා සර් මුට්ටන් ගහන්න ඉස්සර දැන් පරක් හොදලා පන්තිර පරක් වෙලාවර ගහන්න අර ඉඳන් හැමදාම පරක් වෙයි යාළුවෝ ටික අවුරුදු 25කට පස්සේ අවුරුදු 25 අපි පළවෙනි මොකද්ද කියලා කතා කරා මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ අපි සියලු දෙනාගේ මතය උනේ අපිට ගුරුහරුකම් දීලා අපිට ඇස් පාදපු අපේ ගුරුමාව්පියවරුන්ට අපි ඉස්සෙල්ලා කතා කරලා ඉමු. මේ වෙනකොට ඉන්න අය කවුද බලලා අපි ගිහිල්ලා වන්දනා කරලා බුලත් දීලා වැඳලා අපිට කරපු උපකාරයට අපේ දැස් පාදපු එකට අපි පින් දීලා සර්ට වන්දනා කරලා අපි හැමෝටම ඉමු කියලා. මොකද ඒක බලන් ඉන්න අපේ දරුවෝ, ඒක බලන් ඉන්න සමාජය. අපි දෙන්න ඕන ආදර්ශයක්. සර්ලා එදා ඒ කැපවීමෙන් අපිට උගන්වපු නිසා අපි අද තැනක ඉන්නවා, මිනිස්සු වගේ ඉන්නවා. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝත් බුද්ධත්වයට පත් වෙලා ඉස්සරලාම් දවස් 7කින් පස්සේ සස්වතිය වෙලාවේ භෝගහක් ගාවට ඇවිල්ලා උන්වහන්සේට පිට දීපු ගහට කළගෙන සැලකුවා. එහෙනම් අපි මේ යාළුවෝ මුලින් එක්කව වෙලා අපි තීරණය කළේ අපි කළගුණ සලකන එක තමයි අංක 1. මොකද අපි හැමෝටම දරුවෝ ඉන්නවා.
එතකොට අපි අපේ ගුරුවරුන්ට සලකන්නේ යම්සේද අපේ දරුවෝ මේක දකිනවා. එතකොට අපි ඒගොල්ලන්ට ආදර්ශයක් දීලා තියෙනවා. එතකොට අපි මුල අමතක කරපු නැති මිනිස්සු වෙනවා. ඉතින් මේ ආදර්ශයේදී අපි ඉස්සරළම අපේ ජයරන්ස බලන්න ගියා. දෙවෙනුවට අපි සර්ව ගත්තා. සහ මේ ප්‍රදේශානුකූලව පිළිවෙලට දැන් ඊළාට අපේ කවුද සර් අනිත් එකන රංජිත් සර් බලන්න යනවා. ඔව්. ඒතර අපිට උදව් උපකාර කරු ගුරු දෙවිවරුන්ට අපි සලකලා වන්ද නමස්කාර කරලා අයණ්ඩයි මේ සර් ආවේ. ඉතින් අපිට යන්න අවසරයි සර්. අපිට අකුරු කළාට සර්ට ගොඩක් පිං. සර්ට ಜಾති පින් සිද්ධ වෙනවා. අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනයක් අකුරක් දහම කියලා දුන්නා සර් විශේෂයෙන්ම. ඉතින් ඒකේ ප්‍රතිඋපකාර කරන්න තමයි අපි මේ සර් බලන්න ආවේ. සර් විතරක් නෙමෙයි අපිට අකුරක් කරලා ඉගන්නපු හැම කෙනාම අපි බලන්න යනවා. මේ වගේ එක්කව වෙලා මේ වගේ සියලු දෙනාම එක මෙන්ම සමාජයටත් ආදර්ශයක් දෙන්න. ඉතින් සර් අපිට යන්න අවසරයි. අපිට සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපි වගේම සර් දහස් ගාණක් ළමයින්ගේ ඇස් පාදලා තියෙනවා. අධ්‍යාපනය දීලා තියෙනවා. නැනස හදලා තියෙනවා. ඒ සියලු දෙනාගේ නැනස පාදෝ පිණින් සර් දීර්ඝායුෂ වේවා. සර් දන්නවා. ඉතින් අපිට සර් වෙනුවෙන් බලලා හදලා දුකසැප බලලා යන්නයි අපි ආවේ. ඉතින් අපිට යන්න අවසර දෙන්න සර්. නම් සර්ට ගොඩාක් මුලේ මතක් කරලා ඕගොල්ලෝ මාව බලන්න ආපු එක ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. ඕගොල්ලන්ගේ දරුවන්ට දරු මුණුබුරන්ට ඒ ආනිසංසය දෙන්න ඕන. අපි යමක් හරියට කළොත් ඒක විපාක ලැබෙනවා. මම අර එක සැරයක් කිව්වා වගේ ඔයාලට මෙහෙම මම උගන්වන්නේ මගේ දරුවෝ නොයෙකුත් ප්‍රදේශවල ඉඳලා හොඳ අධ්‍යාපනය ලැබුවා. ඉහළටම ගියා. අපි අහලා තියෙනවා සර්. අපි අහලා තියෙනවා. ඉතින් අපි හොඳක් කළොත් මොනම රැකියාවක හරි මොනම වෘත්තියක හරි ඒක අපට පස්සෙන් එනවා. ඒකින්ද හැම දෙනාටම ගෞරවනීය අනාගතයක් සුබ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන දරු පුරුෂයන්ගේ අධ්‍යාපනය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.